කොල්ලෝ ගැම්මට පදින ඒ ගැම්මට කෙල්ලොත් වශී වෙලා බලාගෙන ඉන්න Honda CBR ගැන තමයි අද අපි යූත් එකේ ගරාජ් එකෙන් කතා කරන්නේ. ඉතින් බයික්ස් ගැන කතා කරද්දී මෙන්න මේ වගේ කවර් එකක් බයික් එකේ තියෙනවා නම් ඒ වගේ බයික්ස් වලට ලංකාවේ හැමෝම කියන්නේ CBR කියලා. හැබැයි CBR විතරක් නෙමෙයි මෙන්න මේ වගේ ගොඩක් බයික්ස් මාකට් එකේ තියෙනවා. ඒ දේවල් කොහොම වුණත් CBR වලට ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මෙච්චර ආදරය කරන්නේ ඇයි? මේ බයික් එකේ එන්ජින් කැපැසිටි එක මොන වගේද? ඒකේ තියෙන විශේෂත්වය මොනවාද? සහ මේ බයික් එකේ හිස්ටරි එක, performance මේ ආදී හැම දෙයක් ගැනම ඔයා දන්නේ නැති හැම දෙයක්ම දැනගන්න දැන්ම subscribe කරලා set වෙන youth එකේ garage එකට. අද අපි කතා කරමු Honda CBR ගැන. ඔයා දන්නේ නැති හැම දෙයක් ගැනම. ඉතින් අපි මේ බයික් එකේ front view එක ගැන කතා කරද්දී ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ ගොඩක් ලස්සන front view එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් මුලින්ම lights ගැන කතා කරද්දී මේ බයික් එකේ lights වලට modification එකක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට LED ring එකක් වටේට දාලා තිනවා බයික්ස් දෙකේම. ඒ වගේම එක පැත්තක LED lamp එකක් තියෙනවා. අනිත් පැත්තේ halogen lamp එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තමයි lights ගැන කතා කරන් තියෙන්නේ. මේ face එකත් එක්ක බයික් එකේ look එක ගොඩක් ලස්සනට පේනවා. ඒක තමයි ගල්ලාම් එක්ක තියෙන විශේෂත්වය. ඈතට ගල්ලාම්යක් අඳුර ගන්න පුළුවන් මේ light design එකත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට බයික් එකේ උඩ bubble visor එකක් දාලා මෙන්න මේ විදිහට after market modification එකක් කරලා තිනවා. ඒකිනුත් බයික් එකේ look එක තවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ red color එක, white color එක, silver color එක මේ හැමදේම combine වෙලා ඇද්දි මේක modify කරපු බයික් එක. ඒකත් එක්ක වාහනේ look එක සෑහෙන්න වැඩි වෙලා හොඳ පෙනුමක් එනවා කියලා කියන්න පුළුවන්. එහෙමම අපි පල්ලෙහාට આવොත් ඔයාලට පේන ඇති මෙන්න මේ වගේ dual disc එකක් බයික් එකට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ගමම්ම මෙච්චර හොඳට මේකේ brakes දීලා තියෙන්නේ ඇයි කියලා අපි කතා කරොත් මේ බයික් එක top speed එක අපිට ගන්න පුළුවන් පැය කිලෝමීටර් 180කට. ඉතින් බයික් එක 180ට යනවා කියන්නේ එක රෝදයකට ඩිස් දෙකක් දාලා අනිවාර්යෙන් ඉක්මනට නවත්ත ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. ඒකයි මේ වගේ මේ බයික්ස් හදලා තියෙන්නේ. CBR 250 කියන්නේ මේ බයික් එකේ 250cc එන්ජින් එකක් තියෙන හින්දා ඒ වගේම මේ එන්ජින් එක liquid cooled DOCH ඒ කියන්නේ dual overhead camshaft එකක් තියෙනවා. valves 16ක් inline 4 cylinder ඒ කියන්නේ piston 4ක් මේ බයික් එකේ තියෙනවා. 2015න් පස්සේ ලංකාවට එන සමහරක් හුන්ඩු කාර් වල තියෙන්නේ piston 3යි. PS 45ක බලයක් නිව්ටන් මීටර් 24ක ටෝක් එකක් මේ බයික් එකේ තියෙනවා. බයික් එකේ තියෙන aerodynamics එක ගොඩක් ස්පීඩ් බයික් එක රයිඩ් කරන්න පුළුවන්. ස්පෝර්ට්ස් බයික් පදිද්දී කවුරුත් fuel efficiency එක ගැන කෙයා කරන්නේ නැහැ. ඒත් overall මේ බයික් එකේ ලීටරයට කිලෝමීටර් 18ක් වගේ average fuel efficiency එකක් දැක් ගන්න පුළුවන්. එක්කම අපි මේ බයික් එකේ side profile එක ගැනත් මේ විදිහට කතා කරමු. මෙන්න මේ වගේ cover එකක් තියෙනවා. ඉතින් මේ cover එකකින් හින්දා තමයි ගොඩක් වෙලාවට cover එකෙන් තමයි ගොඩක් කට්ටිය අඳුරගන්නේ මේක CBR එකක් කියලා. ඒ කියන්නේ ලංකාවේ මේ බයික්ස් ගැන ලොකු idea එකක් නැතිය. ඉතින් ඔහොම මාවට පේන ඇති මේ side mirror එකත් update කරලා තියෙනවා. ඉතින් මේ බයික් එකේ side mirror එක ZX 10R බයික් එකේ mirror එකකින් update කරලා තියෙනවා. ඒකෙන් බයික් එකේ ඔයාලට පේනද ටිකක් modern ඒ වගේම ලස්සන පෙනුමක් ඇවිත් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි බයික් එක දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ body එක මේ frames හැම දෙයක්ම ගොඩක් ලස්සන design කරලා තියෙනවා. ඉතින් පොඩි වැස්සකුත් වෙන හින්දා අපි ඉක්මනට කතා කරගෙන යන්න. මෙන්න මේ විදිහට මේ බයික් එකට after market modify කරපු can එකකුත් දාලා තියෙනවා. ඉතින් මේකෙනුත් බයික් එකේ sound එක ගොඩක් හොඳ වෙනවා. ඉතින් එහෙමම අපි එන්ජින් එක ගැන කතා කරොත් මේක අපිට සාමාන්‍යයෙන් 6 speed gearbox එකක් හම්බ වෙන. ඒ වගේම 4 cylinder engine එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් sedan car එක තියෙනවා වගේ engine එකක් තමයි මේ බයික් එකේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්ක මේක අපිට sporty ride කරන්න හදපු බයික් එකක්. ඒ කියන්නේ මේකේ fuel efficiency එක කොයින් වෙලාවකත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් overall ලීටරයට කිලෝමීටර් 18ක් වගේ තමයි අපිට average එකක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ගල්ලාම් ගැන කතා කරද්දී අනිවාර්යෙන් මේ බයික් එකේ රයිඩින් එක්ස්පීරියන්ස් එක ගැනත් ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඕනේ. ඉතින් ඒක ගැනත් අපි ඉස්සරහට කතා කරමු. පොඩි වැස්සකුත් වෙනවා. කොහොම හරි අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ බයික් එක ගැන අපි ඉස්සරහට ගොඩක් දේවල් කතා කරමු. අපි තවත් දවසකින් මේ වගේම ලස්සන බයික් එක රිවිව් එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.